අදම යන්නේ ඇමරිකාවේ තියෙන ෆෝල් ෆෙස්ටිවල් එකක් බලන්න. මේ ෆෝල් සීසන් එකට තියෙන ලස්සන ෆෙස්ටිවල් එකක් මේක. ඔයාලා පොත් කියවනවා නම් මූවිස් බලනවා නම් එහෙම මේ වගේ දේවල් ගැන හරිම ලස්සනට මෙන්ෂන් කරලා තියෙනවා. පොඩි පොඩි ඩීටේල්ස් බලා ගන්නත් පුළුවන්. තියෙන ලස්සන දේවල් බලන්නත් පුළුවන්. එහෙනම් එන්න මාත් එක්ක යමු මේ ෆෙස්ටිවල් එකට. හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම අපි මේ ෆෙස්ටිවල් එකට යන්නේ ෆෙස්ටිවල් එකේ අන්තිම දවස්වල වීකෙන්ඩ් එකක් මේ වීකෙන්ඩ් එකෙන් පස්සේ මේවා ඉවර වෙනවා ඇවිදින්න ලේසි වෙන්න ඕන නිසා මම මේ බෑග් එක තමයි අද අරන් යන්න හිතුවේ අපි මේ මුලින්ම යන්නේ අපේ ළඟම සිටි එකේ තියෙන ෆෙස්ටිවල් එකට මේ ෆෙස්ටිවල් එකට නම් යන්න හිතන්නවත් බෑ මොකද අද අන්තිම සතිය වීකෙන්ඩ් එකක් නිසා පොඩි ළමයි හැමෝම ඇවිල්ලා ගොඩාක් රයිඩ්ස් තියෙනවා ආස හිතෙන තැනක් හැබැයි ඉතින් අපිට පාක් කරන්නවත් ඉඩක් හොයාගන්න බැරි වුණා 74 sorry hey කැලරි වැඩි තමයි ඔක්කොටම කලින් පොඩි බඩගින්නක් ඇවිල්ලා මෙතන නැවැත්තුවා. අපි වෙනද නම් මෙතනින් කන්න නැහැ වැඩි. ඉතින් අද නම් ගන්නම් වෙනවා. මේ ෆෙස්ටිවල් වල විතරක්ම තියෙන විශේෂ ස්නැක්ස් වර්ග තියෙනවා. fried oreos, funnel cakes මේ වගේ දේවල්. කලින් ෆෙස්ටිවල් එකෙන් ස්නැක්ස් ගන්න හිතන් ආවට ඉතින් අපිට එතෙන්ට යන්නවත් බැරි වුණානේ. මීට් මුකුත් නැති චීස් බර්ගර් එකක්. අපි දැන් මේ ආවේ ඊළඟ සිටි එකේ තියෙන මියුල් මාකට් කැම්ප් එකට. අද හරිම ලස්සන දවසක්. ලස්සනට ඉඩ බහැගෙන යන ගෝල්ඩන් අවර් එක මේ. මේ සිටි එකත් හරිම ලස්සනයි මේ වෙලාවට හැමතැනම රත්තරන් පාට වෙලා පේන්නේ. විනාඩි 10ක් විතර ඇවිදගෙන යන්න තියෙනවා අපිට. හැබැයි මම නම් හරියට එන්ජොයි කරා මේ වොක් එක. අපි දැන් මේ යන්නේ ඩවුන් ටවුන් එකට ඇවිල්ලා නවත්තලා කැම්ප් ෆෙයා ග්‍රවුන්ඩ් එක හොයාගෙන යන්නේ. ටිකක් දුර ඇවිදගෙන යන්න ඕනේ. හැබැයි දන්නේ නැහැ මේ මොන වගේද කොහොමද තියෙන්නේ එතන රෂ් එකද කියලා. අපි කලින් ගියපු තැන නම් ඇතුළටවත් යන්න බැරි වුණානේ. බලමු එතන ගිහිල්ලා. අපි දැන් මේ මාකට් කැම්ප් ග්‍රවුන්ඩ් එකට ඇතුල් වෙනවා. මේකට කියන්නේ මියුල් කැම්ප් මාකට් එක කියලා. මේ ගැන පොඩි දෙයක් කිව්වොත් මේක මම හිතන්නේ 1993ටත් කලින් ඉඳලම මේ සිටි එකේ හැම අවුරුද්දෙම ඇනුවලි තියෙන ෆෙස්ටිවල් එකක් මාකට් එකක්. ඉතින් මෙතන තියෙනවා මේ ලෝකල් වෙන්ඩර්ස්ලා මෙතන ඉන්න ටවුන් එකේ අය හදපු ක්‍රාෆ්ට්, ඒ කියන්නේ ජුවෙලරි, ඇඳුම් වර්ග, කෑම බීම හැම දෙයක්ම තියෙන පොඩි ළමයි සෙල්ලම් කරන්න. දැන් හැම දෙයක්ම මෙතන තියෙනවා. එන්න අපි ගිහින් බලමුකෝ. මනම් හරි මාසයි මේ වගේ ලස්සන හවස වෙලාවක මේ වගේ ෆෙස්ටිවල් එකක මාකට් එකක ඇවිදින්න. මොකද ගොඩාක් සෙනග ඇවිල්ලා ඉන්නවා. කැම්ප් බීම ගන්න පුළුවන්. මිනිස්සු මේ වගේ ලස්සන දේවල් බල එකතු වෙලා එන්ජොයි කරන්න පුළුවන් නේ. මේ බලන්නේ මේ ස්ටෝර් එකේ තියෙනවා ලස්සන ගෙදර ඉස්සරහ ෆ්‍රන්ට් ඩෝර් එකේ අපි තියෙන රීඩ්ස් ෆෝල් කලර්ස් වලින් හදපු ලස්සන ඩෙකොරේෂන්ස්. හරිම ලස්සනයි. මෙතන මේ තියෙනවා shops වල jewelry, clothes, food මේකම තියෙනවා. ලස්සනයි. මෙතනින් යනකොට මාව නවත්තගත්තා මෙන්න මේ පේන්ටිං එක කරන්න. මේ මැප් එකක් තියෙනවා හිතන්න මේ සිටි එකේ. ඉතින් මම රැන්ඩම්ලි නම්බර් එකක් අරගන්නවා. ඒ නම්බර් එකේ තියෙන කලර් එකට මට පේන්ට් කරන්න තියෙන චූටි කොටසක්. ඉතින් හැමෝම එකතු වෙලා මේ පේන්ටිං එක කම්ප්ලීට් කරන්නේ. කම්ප්ලීට් කරාම අපිට ගෙවල් වලට ඒක එවනවා කිව්වා පේන්ටිං කරන්න මේ කන්ට්‍රිබියුට් කරපු අයට. ඒ වගේම මේ කම්ප්ලීට් වුණාම හැමෝටම පේන සිටි එකේ ඩිස්ප්ලේ කරනවා කියලාත් කිව්වා. ඕන මේ රයිඩ් එකක් යන්න. මේ තියෙන්නේ මම දන්නේ නැහැ ලොකු අයට යන්න දෙනවද කියලා. මෙතන හරිම ෂොක් මියුසික් තියෙනවා, කෑම තියෙනවා, එක බඩු ගන්න පුළුවන්. බලමු මට මේ රයිඩ් එකක් යන්න chance එකක් තියෙයිද කියලා. ටිකට් කවුන්ටර් එකට ගිහිල්ලා අහන්න ඕනේ.
අඩල්සරත් යන්න පුළුවන්. දැන් අපි ටිකට් කවුන්ටර් එකේ ටිකට්ස් අරගෙන යන්න හදන්නේ. අපි දෙන්නම යනවා. ෆෙස්ටිවල් එක මං ආසම තැන තමයි මේ අනිත් මේ වගේ රයිඩ්ස් වල සාමාන්‍යයෙන් ලොකු අයටත් යන්න පුළුවන් රයිඩ් එකක් තියෙනවා නම් මම ගොඩාක් ආසයි. මෙන්න මේ ෆෙරි වීල් එකේ තමයි දැන් යන්න හදන්නේ. In your eyes, the day's not done. With every year, your beauty grows like autumn's hues where love still flows. Time may pass, but love won't fade. In every breath, you're still my shade. Like falling leaves that dance in flight. You shine much brighter with the night. මේ එහා පැත්තේ තව වීල් එකක් තියෙනවා. ඒකේ හිටගෙන කැරකෙන තියෙන්නේ. දැන් රයිඩ්ස් දෙක තුනයි තියෙන්නේ. මේ බලන්න කොච්චර ලස්සනද කියලා එළිය ටික ටික රෑ වෙනකොට ලයිට්ස් පාට මුන් වෙලා හරිම ලස්සනට පේනවා. මෙච්චර වෙලා අහසේ ලස්සන ගෝල්ඩන් කලර් එකක් තිබුණා. තව ටිකකින් මෙතන ලස්සන වෙන්නේ මේ ලයිට්ස් වලින්. You shine much brighter with the night. බලන්න හරිම ලස්සනයි මේ ලයිට්ස් දැන් රෑ වෙනකොට හරිම ලස්සනට පේනවා. මේ තමයි අපේ කැම්ප් ග්‍රවුන්ඩ් එක. මිනිස්සු ගොඩාක් ඇවිල්ලා ඉන්නවා, එන්ජොයි කරනවා. අපිට උඩට આવම් පේනවා මේ බලන්න. දැන් ආයිත් ඇවිල්ලා තියෙනවා ආසම තැනකට ෆෙස්ටිවල් ස්නැක්ස් ගන්න. එතන ස්නැක්ස් විතර නෙමෙයි ගොඩාක් කැම ජාති තියෙනවා. මෙක්සිකන් ෆුඩ් ට්‍රක්ස් තියෙනවා. ස්නැක්ස් ගොඩක් තියෙන කන්සෙෂන් ස්ටෑන්ඩ්ස්, ලෙමනේඩ් ස්ටෑන්ඩ්ස් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අයිස්ක්‍රීම් මට ඕනුණා ෆ්‍රයිඩ් ඔරියෝස් ගන්න. හැබැයි මම අන්තිමට ගත්තේ මේ ලොකු ප්‍රෙට්සල් එකක්. අපි ගත්තා ලොකු ප්‍රෙට්සල් එකක්, ෂුගර් ප්‍රෙට්සල් එකක්. දැන් මෙතෙන්ට ඇවිල්ලා කන්න තමයි හදන්නේ. අපි හැට කන්න තියෙන නිසා ගොඩක් දේවල් ගත්තේ නැහැ. ඒක නිසා මේකත් ලොකුයි. බලමු කාලා කොහොමද කියලා. ප්‍රෙට්සල් එක හිතට ගන්නවා. කම්. මේ ලස්සන අතින් හදපු ඕනමන්ට් එනවා. ජුවෙලරි ෂොප් එකක් තිබුණා හෑන්ඩ් ක්‍රාෆ්ටඩ්. මට එතෙන්ට ගියාට මට වීඩියෝ කරන්න බැන්න. දැන් මේ ඇවිත් ඉන්නේ පොඩි බබාලට ප්ලේ කරන්න පුළුවන්. අපි දැන් යනවා. ගොඩක් කැම ජාති තියෙනවා. බීම ජාති තියෙනවා. ලෙමනේඩ් ස්ටෑන්ඩ් තියෙනවා. කට්ටිය ඇවිද හරි ගොඩක් එන්ජොයි කරනවා මේ ෆෙස්ටිව් ග්‍රවුන්ඩ් එකේ. අපි ලෙමන් ප්‍රෙට්සල් එක විතරයි කෑවේ. අපි මොකද දැන් කොහොමද ඩිනර් ගන්නත් හිතාගෙන තමයි මෙතෙන්ට ආවේ. අපි දැන් එතෙන්ට තමයි යන්නේ. ඉතින් මුකුත් දේවල් වැඩි ගන්න හම්බුන්නේ නැහැ. අපි ඇවිල්ලා ඉක්මනට වෙලාව ගියා. මොකද අපි හිතාගෙන ආවේ අනිත් ෆෙයා එකට යනවා කියලානේ. ඉතින් ඒතර වහල් නිසානේ මෙතෙන්ට ආවේ. ඉතින් අපි ඊළඟට යන තැනට ගිහිල්ලාම අපි මේ ආපු දුරම අපහු යන්න ඕනේ පයින්. දැන් ටිකක් රෑ වෙලා මේ දවස්වල ඉක්මනට කළුවර වෙනවා. මොකද මේ ෆෝල් සීසන් එකනේ, ඕටම් සීසන් එකනේ. ඒක නිසා බලන්න හරිම ලස්සනයි නේද මේ ස්කයි එක. මේ හරිම ලස්සනට පේනවා. ඉතින් විනාඩි 10ක් විතර දුරක් තියෙනවා. අපි මේ ඇවිදගෙන යනවා. ඔයගොල්ලෝ මේ තැනටත් ආස වෙයි බලාගෙන ඉන්නේ කොහොමද යන්නේ කියලා. මේ ඩවුන්ටවුන් ස්ක්වයර් එකේ ලස්සන හැලොවින් ඩෙකොරේෂන්ස් කරලා තියෙනවා. ඒකත් බලාගෙන යමුකෝ. ඇත්තටම මේ සිටි එක හරිම ලස්සනයි. වෙනදත් අපි එනවා මේ ඩවුන්ටවුන් එකට
සිටි ස්ට්‍රෝලින් කියන්නේ සිටිය එකේ මේ රෑට ලයිට්ස් දාලා තියෙන රාට ඇවිදින්නේ ඒකත් වෙනම දෙයක්. අපි මේ අපේ ෆේවරිට් ජැපනීස් රෙස්ටෝරන්ට් එක රාමන් තියෙන රෙස්ටෝරන්ට් එකට තමයි අපි ඇතුළට යන්නේ. ලස්සන රෙස්ටරූම් එකක් තිබුණේ මේ රෙස්ටෝරන්ට් එකේ. මං එනකොට කෑම සර්ව්නුත් කළා. මං අද ගත්තේ මීසෝ රාමෙන් සුප් එකක්. මේකට ටෝෆු බොයිල්ඩ් එග් එකකුත් එනවා. දැන් කාලා යනවා. මට කෑම ඉවර කරන්න හම්බුනේ නැහැ. මගේ බඩ පිරුණා. සාමාන්‍ය මේකටම කන්න පුළුවන්. ඒ වුණාට මගේ බඩ පිරුණා. ඒක නිසා ලෙෆ්ට් ඕවර්ස් උත් අරගෙන තමයි යන්නේ. මේ බලන්න මේ ටවුන් එක හරිම ලස්සනයි. ලස්සන ෂොප්ස් තියෙනවා. හරිම එක එක විදිහේ ෂොප් මේ මෙතන තියෙන බුටික් එකක්. ලස්සන ක්ලෝදින් ෂොප් එකක්, බුටික් එකක්. ඩ්‍රෙසස් තියෙනවා පාටිස් වලට, වෙඩින්ස් වලට අඳින්න පුළුවන් ඩ්‍රෙසස් තියෙන බුටික් එකක් එක. මේ දවස්වල හැලොවීන් වලට නිසා මේ වන ලයිට්ස් දාලා ස්කේරි ආර්ට්ස් එහෙම තියලා ඩෙකොරේට් කරලා තියෙන හැලොවීන් වලට. King Green. එන්න අපි දැන් බලමු පොඩ්ඩක් ඩවුන් ටවුන් එකේ ස්කේරි ඩෙකොරේෂන්ස් මේ බලන්න ලස්සන මේවා නම් හැමදාම තියෙන මේ ලයිට්ස් එහෙම ස්කේරි ඩෙකොරේෂන්ස් පොඩ්ඩක් බලාගෙන යමු ඉක්මනට. මිනිස්සු නෙමෙයි. මේ කවුද? Gainesville is cooking up something delicious. Louis. Cousins. Louis. Louis cousins lah. YMCA. මේ ඩවුන්ටවුන් ස්ක්වයර් එකේ තියෙන ඩෙකොරේෂන්ස් මෙහෙම වීඩියෝ කර කර ගිහලා මම තව ටිකකින් බෙන්ච් එකක වාඩි වෙලා හිටපු ඇත්ත මිනිස්සු වගේ ෂූට් කරනවා ළඟට ගිහිල්ලා ඩෙකොරේෂන්ස් කියලා හිතලා. දැන් අපි යනවා අයිස්ක්‍රීම් ගන්න. මෙතනට තමයි අයිස්ක්‍රීම් ගන්න යන්නේ. අපි ගිය පාර එනකොට මෙතන වහල් තිබුණා. ඒක නිසා අද නම් ගන්නම ඕනේ කියලා හිතුණා. Ice cream ganyan yan. Chocolates and ice cream. ගත්ත හෝම් ටවුන් මඩ් එක වගේ තමයි චොක්ලට් චීස් කේක්. මේ බලන්න මේ අයිස්ක්‍රීම් එකේ සයිස් එක වොෆල් කෝන් එකක් ගත්තේ. එක ස්කූප් එකයි ගත්තේ. මෙච්චර ලොකුයි සයිස් එක. කන්නත් බෑ වගේ. බඩ පිරීලා තිබුණේ උනාට ඉතින් අයිස්ක්‍රීම් එකක් අද නම් ගන්න ඕනේ කියලා හිතුවා. මොකද දැන් වින්ටර් එකත් ළඟයි ඊට පස්සේ අයිස්ක්‍රීම්ස් ගන්නත් හිතෙන්නේ නැහැ. කූල් නිසා. ඉතින් ඒ නිසා අද කොහොම හරි ගත්තා.
රසයි ගොඩක් ස්වීට් රහත් නෑ ගොඩක් රහයි. මේ ලස්සන බ්‍රිජ් එකක් තියෙනවා මේක මේ ඈතට පේන්නේ ඒන්ජල් වින්ග්ස් දෙකක් වගේ හරිම ලස්සනයි මේ බලන්න මගේ අයිස්ක්‍රීම් එක මට ඉවර කරගන්න බෑ දැන් නම් අපිට වෙලාව හරි ගෙදර යන්න ගොඩක් සීතලයි දැන් මේ දවස්වල ගොඩක් සීතල වෙනවා රැ වෙනකොට ඒක නිසා දැන් ගෙදර යන්න තොන සීතලත් එක්ක අයිස්ක්‍රීම් එකක් කනවා ඉවර කරගන්න බැරි තරම් ඉතින් තව චුට්ටක් ඇවිල්ලා අපි මෙහෙම ගෙදර යනවා ආයි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Thank you for watching. See you soon.